කරනවා. එසේත් නැත්නම් පන්දු 15ක් තුළ ලකුණු 39ක අභියෝගයක් තිබෙන්නේ. තරගයේ ජයග්‍රහණය කරන්නට දැන් තුන්වෙනි පන්දු වාරය ආරම්භ කරනවා. චමිල් ප්‍රසාද් හිටපු හම්මලව CC ක්‍රීඩකයා, කුලියාපිටියේ යන් ලයන්ස් ක්‍රීඩකයා, VIP කන්ස්ට්‍රක්ෂන් වැනි ප්‍රබල පෙළේ කණ්ඩායම් වලට තරග කළ ක්‍රීඩකයා ඉදිරියේ ඕෆ් ඩ්‍රයිව් පහර එල්ල කරමින් එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. එම අවස්ථාවේදී ඉතාමත් හොඳ තාක්ෂණයක් භාවිතා කරමින් පිට ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළේ සල්මාන්. කඩුල්ලේ රැඳී සිටීම අත්‍යවශ්‍ය සාධකයක් වගේ මැනමින් වටහා ගනිමින් පිට ක්‍රියාත්මක කරනවා. බලමු ෆිර්නාස්ට හැකියාවක් ලැබේවිද? ඔව් නිරන්තරයෙන් වේග පන්දයවන්නන් ඉදිරියේ පිට ක්‍රියාත්මක කරන විට මා දැක තිබෙනවා. හොඳින්ම පාද චලනය සිදු කරනවා. පිටේ සම්පූර්ණ මුහුණත භාවිතා කරමින් ක්‍රීඩා පිටියේ අංශක 360ම තුලම ලකුණු ලබා ගන්නට හැකියාවක් තිබෙන ක්‍රීඩකයෙක් මේ පිට ආශ්‍රවානේ. දැන් තුන්වන පන්දු වාරය යොමු කිරීම වෙනුවෙන් චමිල්ව කැඳවාගෙන තිබෙනවා. කණ්ඩායමේ සිටින තවත් අතිදක්ෂ තුන්නිරියව් ක්‍රීඩකයෙක් රොලොපොල්ටොස් පන්දුවක් යොමු කරේ හරියට පිත්තේ දවටා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. කුරුරැකල දිස්ත්‍රික් ලීග් තරගමාලා රසකම සාර්ථක පන්දයවන්නේ කුලෙස කටයුතු කළායෙක් මේ දකුණු තින් වාදයේ පන්දයවන ක්‍රීඩකයා නිසා ඔහුට පීඩනයේ අනු උදේක වචනයක් වමනා නිසා ඔහු ඕනෑම පීඩනයක් යටතේ පන්දුව ඉතාමත් පහසුවෙන් ප්‍රතිකරුවාව අවිවා යාමට යොමු කළ හැකි දක්ෂ ක්‍රීඩකයෙක් මේ පන්දුව යොමු කරමින් සිටින චමිල් ප්‍රසාද්. දක්ෂ ක්‍රීඩකයෙක් මෙන්ම වාසනාවන්ත ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතාවය මෙන්ම වාසනාවත් සහ දිනේ වාසනාව අත්‍යවශ්‍ය සාධකයක්. දැන් ඉතාමත්ම හොඳින් මේ තරගය තුළ පන්දු වාරය ක්‍රියාත්මක කරනවා. මදුටුවා චමිල් ප්‍රසාද් මූලික වටේ තරගය තුළ ක්‍රියාත්මක වදී යම්කිසි ප්‍රහාරයකට ගොදුරු වන ආකාරයක් කෙසේ වෙතත් අවශ්‍යම මොහොතේ අවශ්‍යම තරගය තුළ තමාගේ නිටුවිය යුතු සේවය මැනමින් ඉටු කරනවා. මේ අත්දැකීම් සපිරි දකුණත් මද වේගී පන්දයවන්න තරගයට හොඳ ප්‍රවිෂ්ටයක් සකසාගෙන තිබෙන්නේ. වයිට් පන්දුවක් ලෙස යොමු කරන පන්දුව රුචිර නාලේ නිර්සිරුවරයා වයිට් පන්දුවක් ලෙස සංඥා කරන විට ලකුණු 18 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නවා. තවත් ලකුණු 35ක් අවශ්‍යයි තරගයේ ජය ගන්න. ලකුණු 53ක ජයසීමා ඉලක්කයක් හමා යාමේ සිටින්නේ PH කැපිටල් ක්‍රීඩකයින්. එවරා දුර්වල පන්දුවක් යොමු කළේ පායින ඉලක්ක කරමින් පන්දුව පිටේ දෝලනයක් ලබා ගන්න උත්සාහ කළා. තවත් වයිට් පන්දුවක් ලෙස තීරණය කරන විට 19 වන ලකුණු එකතු වෙනවා. ලකුණු පුරුවට PH කැපිටල් කණ්ඩායමේ පිටේ ඉන්නේ දෙවැද්ද පන්දු පහරවල් තිබෙන බව වටහා ගනිමින් චමිල් ප්‍රසාද් පායින තුල පන්දුව පත් කරන්නට උත්සාහ කරනවා. කෙසේ වෙතත් ඉලක්කය ගිල යන ආකාරයක් දක්න ලැබෙන්නේ ඉවර සාර්ථක ප්‍රතිඵල රැගෙන ආකාරයක් දක්න ලැබෙන්නේ. හොඳ පන්දුවක් යොමු කරමින් චමිල් තරගයට දැන් ප්‍රවිෂ්ඨ වී තිබෙනවා. සල්මාන්ට වමත් පිටිකරුවන් තරමක් පීඩනය බිඳ වැඩි තිබෙන්නේ. ලකුණු පුරව මත ගොඩ නැගෙන පීඩනය එසේ නැත්නම් ස්කෝබෝඩ් ප්‍රෙෂර් එක තදින්ම දැන් මේ පිටිකරුවන් යුගලයට ලැබී තිබෙනවා. පන්දු 11කදී ලකුණු 34ක් ලබා ගැනීමයි අභියෝගය බවට පත්වන්නේ. මේ පන්දුව තුළ යම්කිසි පහරක් එල්ල කරන්න හැකියාවක් ලැබේවිද? පන්දුව නතර කරන ආකාරයක් දක්වලා ලැබෙනවා. කව ක්‍රීඩකයා මැනමින් පන්දුව නතර කරන විට සාර්ථක පන්දු වාර දෙකක් අවසන් වන ආකාරය